ශ්‍රී ලංකාව ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන රටක් වගේම ඒ රටේ දීවර කර්මාන්තයේ රටේ ඉතිහාසයත් එක්ක බැඳුණු ඉතාමත්ම එකිනෙකට ගමන් කරන දෙයක්. ඉතින් මේ ශ්‍රී ලංකාවේ දීවර කර්මාන්තයේ විකාශනයේ වගේම වත්මන් භාවිතයන් පිළිබඳව අප දැනුම සොයා යන ගමනක අපි අද තවත් එක වැඩසටහනක් කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් මේ වැඩසටහන සඳහා අපිට දීවර කර්මාන්තය ගැන කතා කරද්දී නිතැතින්ම මතක් වන නගරයක් තමයි මීගමුව. ඉතින් මේ මීගමුව ආශ්‍රිතව දීවර කර්මාන්තය විශේෂයෙන්ම මීගමුව කලපු ආශ්‍රිත දීවර කර්මාන්තය පිළිබඳව අප යම්කිසි විමසීමක් කිරීමටයි උත්සාහ කරන්නේ. ඉතින් මේ අවස්ථාව සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මීගමුව කලපු සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එහි සභාපතිත්වයේ වගේම ලේකම් ධූරය දරපු ජෝසප් ඇන්ටනි මහත්මයා. ඉතින් අපි එතුමත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඇන්ටනි මහත්මයා අපිට ඉස්සෙල්ලාම කියන්නකෝ කොහොමද අතන මේ මීගමුව කලපුව කියන මේ වචනයත් එක්ක මේ කොහොමද මේ ආරම්භ වුණේ දීවර කර්මාන්තයේ මීගමුව ආශ්‍රිතව? ඔව් ඇත්තෙම මීගමුව කලපුව ආරම්භ වෙන්න පෙර කෝට්ටේ රාජධානි යුගයේ මීගමුව මුතු රාජවෙල විශේෂයෙන්ම ඊටාම හොඳ සරු බිමක් බවට පැතිරී වෙනවා. මේ සරු බිම වගා කරන්න අවශ්‍ය කරන ජලය සපේපු වැව හැටියට තමයි ඉතිහාසයේ කියවෙන්නේ. අත්නගලුව හරහා එන විශාල ජලකඳ සහ මුතු රාජවෙල වගුරු බිම හරහා එන ජලය එකතු කරන වැව තමයි පසුකාලීනව කලපු පරිසර පද්ධතියක් බවට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි 1723 පණ්ඩුල ඇඳගම සූරීන් කියන විදිහට 1723 පමණ මුහුද ගොඩ ගැනීමක් සිදු වෙලා තිනවා. ඒ මුහුද ගොඩ ගැනීම සඳහා ඇතිවෙච්ච ලවණ එකතු වීම තමයි මීගමුව වැවේ ජලය කලවු පරිසර පද්ධතියක් දක්වා වර්ධනය වෙන්නේ. ඊට පස්සේ ඊට අවශ්‍ය වන පසුබිම සහ ජෛව විවිධත්වය නිර්මාණය වෙලා ඒ හරහා තමයි කලවු පරිසර පද්ධතියක් බවට පත් වෙන්නේ. බොහොමත් ස්තුතියි. එහෙනම් මේ වැව යම්කිසි විදියකට ලවණ සහිත පරිසරයක් වුණායින් පස්සේ මම හිතන්නේ දීවර කර්මාන්තයත් මේකත් එක්කම ආරම්භ වෙන්නේ නැති. ඉතින් ලංකාවේ දීවර කර්මාන්තය ගත්තාම මම හිතන්නේ ඉතාමත්ම විශාල වශයෙන්ම සාම්ප්‍රදායික දීවර කර්මාන්ත විශේෂයෙන්ම තමන්ගේ යැපීම ජීවිකාව වෙනුවෙන්ම ආරම්භ කරන දීවර කර්මාන්තයක් තමයි ලංකාවේ වැඩි වශයෙන්ම තියෙන්නේ. අපි කියන සබ්සිස්ටන්ස් ෆිෂරි එකක් කියලා. පස්සේ කාලෙක වෙළඳ වටිනාකමක් ලැබුණත් අපේ පාරම්පරික දීවර කර්මාන්තය තමයි මම හිතන්නේ අපේ කොඳුනාරටි විදියට අපි කාලයක් තිස්සේම භාවිත කරේ. ඉතින් අපි මෙතනින් එහාට අපි සලකා බලමු කොහොමද මේ මීගමුව කලප ආශ්‍රිතව මේ සාම්ප්‍රදායික දීවර කර්මාන්ත විශේෂයෙන්ම ආම්පන්න වගේම ඒ සඳහා පාවිච්චි කර යාත්‍රා පිළිබඳව අධ්‍යයනයක් කරන්නට. විශේෂයෙන්ම මීගමුව කලප පරිසර පද්ධතිය කලප පරිසර පද්ධතියක් බවට පත්වීමත් එක්ක වඩදිය බාදිය හෝමාරුව ඇති වෙනවා. ඒ ඩ්‍රෝනි මොයක් වගේ මොයක් තියෙන අපිට මීගමුව කලපුවේ. ඒ නිසා පැය 6න් 6ට පැය 24ම ජලය සංසරණය වෙන කලපුවක්. මම කලපු ලංකාවේ තියෙන 115න් කලපු 50කට 60කට වගා ව්‍යාපෘතියකට කාලේ ගිහින් තියෙනවා. ඒ කිසිම කලපුවක මෙවැනි ජල සංසරණයක් සිදු වෙන්නේ නැහැ. මීගමුව කලපුව වඩාත්ම සම්පත් බහුල වෙන්න සහ සරුසාර වෙන්න මූලික වුණා ඒක. එහෙමනම් අපේ මෙතනින් එහාට මේ සාම්ප්‍රදායික පාවිතික දීවර ආම්පන්න සහ යාත්‍රා පිළිබඳව විමසා බලමු. අපි ආරම්භ වෙන්නේ කොහොමද මොන විදියටද දීවර කර්මාන්තය ආරම්භ වෙන්නේ මීගමුව? මෙහෙමයි මුතු රාජවෙල භූමියේ කටයුතු සඳහා ජාවා රටින් ගෙන්නපු මිනිස්සු ඉඳලා තිනවා කම්කරුවෝ හැටියට. මේ කම්කරුවෝ පෞකාලීනව කුඹුරු පුරන් වුණු නිසා රැකියාව අහිමි වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු රැකියාවක් නැති වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු එක එක විවිධ දේවල් කරනවා. ඒ ඉන්න අතරේ මේ කලපු පරිසර පද්ධතිය බව නිර්මාණය වෙලා ඉස්ස සම්පත බෝ වෙලා මුළු කලපුව පුරාම ඉස්ස ඉඳලා මෙයා දැකලා තියෙනවා. ගොඩබිමේ සැරිසරනවා. ඊට පස්සේ මෙයාට උමනාල් කියලා මේ ඉස්සෝ අල්ලා ගැනීම සඳහා ක්‍රමවේදයක් හොයාගන්න. ඒ දවස්වල දැල්පන්න කිසිම දෙයක් තිබිලා නැහැ ඔය කියන විදිහට. තිබිලා තියෙන්නේ මේ එකම දේ තමයි මේ බට කැලෑ. බට පතුරු තියෙන කැලෑ. එයින් බට පතුරු කපාගෙන මේ ජා කොටුව කියන පන්න ක්‍රමය තමයි මුලින්ම මීගමුව කලපුවේ වාර්තා වෙන්නේ පළවෙනි පන්න ක්‍රමයේ හැටියට. ඒ නිර්මාණය කිරීම සඳහා බටපතුරු අරගෙන පැරල්ලක් විදිහට ව්‍යාගෙන ඒකෙන් මේ අපි දැන් පෙන්නන මේ ආකෘතිය අනුව තමයි මේ බට මේක ජා කොටුව නමින් වුන් පාවිච්චි කරලා තියෙන ඉස්සු ඇල්ලීම සඳහා.